වණ්ඩිය නම් එසේ මෙසේ වණ්ඩියක් නෙමෙයි පොඩ්ඩක් දැකලා පුරුදු එකක් නෙමෙයි හැබැයි හැමෝම ආස එකක්. මොකද්ද මේ? මේක GTR R35. මේක වාහන පිළිබඳව දන්න කට්ටිය දන්න ලිබර්ටි වෝක් කියලා බොඩි කිට් එකක් තියෙන ලෝකේ. ලිබර්ටි වෝක්. ඒ ෆුල් බොඩි කිට් එක ගහලා මොඩිෆයිඩ් කරපු වාහනයක් තමයි. සාමාන්‍යයෙන් ජපානයේ පාරවල මේ වගේ වණ්ඩියක් පදින්න පුළුවන් එහෙම යට වැදෙන්නේ නැහැ නේ. නෑ. ජපානයේත් ලිමිටඩ් වාහන අතුරින් කීපයක් තියෙන්නේ. ඒ කීපේ පදින්න අපේ කොල්ලෝ. ඒකිනුත් දෙකක් අපේ සතුව තියෙනවා. මේකේ ඇතුළේ යම් බලන්න පොඩ්ඩක්. ඇතුළේ රෙඩ් ඉන්ටීරියර්. වාව්. සාමාන්‍යයෙන් ලංකාවට මේ වගේ එකක් ගෙන්න එකත් ලේසි නෑ guys. මේ බලන්න මේක පිටිපස්ස. look at this guys. මේකේ සාමාන්‍යයෙන් කීයද යන්න පුළුවන්? ස්ටොක් හෝස් පවර් වෙනවා 560 ගානක් මම මතකයි. මේකත් පොඩ ටියුන් කරලා තියෙන්නේ. සාමාන්‍ය මේවා ටියුන් කරන්න පුළුවන් 1000 හෝස් පවර් වලට වඩා ටියුන් කරන්න පුළුවන් වාහන තමයි මේ වාහන ලෝකේ. මේවා සුප්‍රා ඉවොලූෂන් ලස්සන පාටක් ලිමිටඩ් පාටක් තියෙනවා. ලිමිටඩ් පාටක් මේ පාට හැමතැනම දකින්න ලැබෙන්නේ නැති පාටක්. කොහොමද මේ වගේ වාහනයක් අපි ලංකාවට අරගෙන? ඉතින් ගෙනියන්න අවසරය හම්බුනොත් අනිවාර්යෙන් මේවා කොහොම හරි අවසරය දෙන්න මේ වගේ ලංකාවේ කොල්ලෝ ජපානයේ පදින වාහන ටික ලංකාවට ගේන්න අපිට අවසරයක් දෙන්න. Seriously, what is this place? This is heaven. ජපාන් නම් ආන්නේ ටීයෝ ගෑන් එකත් එක්ක සෙට් වෙන්න පුළුවන්. ටීයෝ ගෑන් එකට සෙට් වෙලා පුළුවන්කාරකම අපේ වැඩ්ඩොන්ගේ දක්ෂතාවයන් අපේ කොල්ලොන්ගේ හැකියාවන් මේ මොඩිෆිකේෂන් යුනික් මොඩිෆිකේෂන් ඉන්දියන් කට්ටියවත් පාකිස්තාන් කට්ටියවත් බංග්ලාදේශ කට්ටියවත් නේපාල් කට්ටියවත් වෙන කිසිම දකුණු ආසියාතික රටක මිනිස්සු කරන්නේ නැති වැඩ මේ පුංචි දිවයිනේ ශ්‍රී ලාංකික කොල්ලෝ කරනවා. ඒකයි ගැම්ම, ඒකයි මොරල් එක. ජපානයේ ටීයෝ ගෑන් එකට ජය වේවා.